ආයිබෝවන් සියලුම දෙනාට අපි අද කතා කරන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන Google ආයතන විසින් අපට හඳුන්වලා දීලා තියෙන ඒ වගේම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් AI tool එකක් ගැන. ඉතින් අපි බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ tool එක notebook LM tool එක. හරි මෙන්න මේ විදිහට මම Google එකට ගිහිල්ලා search කරනවා notebook LM කියලා. හරි notebook LM කියලා search කරාම අපිට බලා ගන්න පුළුවන් notebook.lm.google කියලා මෙන්න මේ විදිහට උඩින්ම අපට අපේ tool එකේ link එක බලා ගන්න පුළුවන්. හරි මම ඒක මෙන්න මේ විදිහට click කරනවා. click කරාම අපිව මෙන්න මේ වගේ තැනකට අරන් යනවා. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් notebook LM tool එකෙන් මොකක්ද කරන්න පුළුවන් වැඩ කියලා. ඉතින් අපිට පුළුවන් අපි ගාව තියෙන source එකක්. ඒ කියන්නේ හිතන්න අපි ගාව තියෙනවා වීඩියෝ එකක් එහෙම නැත්නම් නෝට් එකක් ඉමේජ් එකක් PDF එකක් ඒ වගේ ඕනෑම දෙයක් අපිට අප්ලෝඩ් කරලා අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වෙලේ අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට අමතරව මේකෙන් අපිට audio overview එකක් generate කරගන්න පුළුවන්. වීඩියෝ එකක් generate කරගන්න පුළුවන්. ඒ facilities ටික අපි tool එක ඇතුළට ගිහිල්ලාම කතා කරමු. හරි. මෙන්න මේ විදිහේ step එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් try notebook LM කියන එක click කරන්න. ක්ලික් කරාම ඔයාලා අලුත් වින්ඩෝ එකකින් මෙන්න මේ විදිහට notebook LM එක ඕපන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාලා අලුතෙන් log වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලා browser එකෙන් log වෙලා ඉන්න Google account එකෙන්ම මේ විදිහට already log වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ තැනකට තමයි ඔයාලව අරගෙන එන්නේ. එතකොට මේකෙදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා කලින් create කරපු ඒවා තියෙනවා නම් ඒව බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට future notebook ටිකක් මෙතනින් බලා ගන්න පුළුවන්. නිර්මාණය කරලා තියෙන. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා create new කියන option එක. ඊට අමතරව මෙතන තියෙනවා recent notebook වල create new notebook කියන option එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් create new කියන එක මේ විදිහට click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අලුතෙන් notebook එකක් create වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතනින් ඔයාලට ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ෆයිල් අප්ලෝඩ් කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් PDF, images, doc, audio ඒ විදිහට ඔයාලට කැමති ෆයිල් එකක් CSV ෆයිල් එකක් PPTX එකක් ඒ විදිහේ කැමති ෆයිල් එකක් ඔයාලට මෙන්න මෙතන තියෙන ෆයිල් වලින් අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාලා ගාව තියෙන වෙබ්සයිට් ලින්ක් සහ YouTube ලින්ක්ස් ඔයාලට මෙන්න මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන වෙබ්සයිට් එකක ලින්ක් එකක් සහ ඔයාලට අවශ්‍ය නම් YouTube ලින්ක්ස් ඔයාලට පිළිවෙලට ඇඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහාට ගියාම ඔයාලට drive එක access කරන්න පුළුවන්. ඉතින් මේ notebook LM tool එකට log වෙලා ඉන්න drive එක ඔයාලට access කරලා drive එකේ තියෙන detail files ඔයාලට මේකෙදී අරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන copy text කියන එකට ගියාට පස්සේ ඔයාලා text එකක් copy කරගෙන එනවා නම් ඒ text එක ඔයාලට මෙන්න මෙතනට paste කරලා insert කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ හැම එකකම ඔයාලට මෙන්න මෙතනට link එක දුන්නත් ඔයාලා link එක දීලා ඉවර වෙලා මෙන්න මෙතන insert කියන එක click කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේ source එක add වෙනව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ඔයා හිතන්න ඔයා ගාව නැහැ ඔයාට අවශ්‍ය sources මොකුත්. ඉතින් ඔයාලට පුළුවන් web එකේ search කරලා, ඒ කියන්නේ internet එකේ search කරලා ඔයාලට මෙන්න මෙතනින් ඔයාගේ topic එක දීලා ඔයාලට web එකේ search කරගන්නත් පුළුවන්. එතකොට මෙතනින් ඔයාලට තව option එකක් බලා ගන්න පුළුවන් past research කියන එක. එතකොට මෙතන past research කියන එකේදී ඔයාලට sources 10ක් වගේ තමයි හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට මේක deep research කියන එකට add කරගන්නත් පුළුවන්. ඒකට add කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් sources 10ට වඩා හම්බ වෙන සහ මේ research එකට යන කාලය වැඩියෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති option එකක් පාවිච්චි කරලා මේ ඕනම තැනකින් ඔයාලට source එකක් add කරගන්න පුළුවන්. හරි. මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම් කොහොමද YouTube link එකක් add කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා website කියලා. YouTube icon එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් YouTube link එකක් වගේම website link එකක් වුණත් ඔයාලට add කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. මම මෙන්න මේ විදිහට YouTube එකට ගිහිල්ලා වීඩියෝ එකක link එකක් copy කරගෙන එන්නම්. හරි. මම මෙන්න මේ විදිහට 11 වසරේ මානව ස්නායු පද්ධතියේ වීඩියෝ එකක link එකක් copy කරගන්නවා. හරි. මම මෙන්න මේ විදිහට මේ dot තුනට click කරලා share කියන icon එක click කරලා මෙතනින් මම link එක copy කරගන්නවා. හරි. මේ විදිහට මම link එක copy කරගෙන මම නැවත notebook LM tool එකට එනවා. tool එකට ඇවිල්ලා link එක මේ විදිහට paste කරලා මෙන්න මෙතන insert කියන
බටන් එක මම මේ විදිහට ක්ලික් කරනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක ඉන්සර්ට් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන පොඩි සමරි එකක් මෙන්න මේ විදිහට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට පේන්නේ නැති මෙතන sources කියලා option එකක් තියෙනවා. ඒකට තමයි අපි add කරන sources add වෙන්නේ. ඊට අමතරව ඔයාලට chat කියන option එක බලා ගන්න පුළුවන්. මේකත් ඔයාලට chat GPT වගේ ඔයාලට මේකෙන් ප්‍රශ්න ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ප්‍රශ්න කීපයකුත් මේ tool එක විසින්ම suggest කරලා තියෙනවා. මම එකක් මෙන්න මේ විදිහට ක්ලික් කරලා පෙන්නන්නම්. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක already submit වෙලා මේ විදිහට අපිට answer එකක් හම්බ වෙනවා. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඊළඟ section එක ඊළඟ column එක තියෙනවා මෙන්න මේ විදිහට studio කියලා. ඉතින් අපිට මේකෙදි බලා ගන්න පුළුවන් audio overview එකක් හදා ගන්න පුළුවන් slide desk එකක්. ඒ කියනවා අපි කියනවා presentation එකක් වගේ හදා ගන්න පුළුවන්. ඊට අමතරව video එකක් හදා ගන්න පුළුවන්. some mind map එකක් හදා ගන්නත් පුළුවන්. හරි මයින්ඩ් මැප් එකක් කිව්වම ඔයාලට බලා ගන්න පුළුවන් හරියට ගසක අතු වගේ ඔයාලට බලා ගන්න පුළුවන් කොටස් වලට බෙදි බෙදි මේක රූපයක් ආකාරයෙන් අපිට මතක තියාගන්න පහසු වෙනවා බලා ගන්න පුළුවන් ඊට අමතරව රිපෝට් එකක් බලා ගන්න පුළුවන් සහ ෆ්ලෑෂ් කාඩ් කියන එකට ගියාට පස්සේ ෆ්ලෑෂ් කාඩ් එකේ අපි ස්ටිකි නෝට් පාවිච්චි කරනවා වගේ එක පැත්තක ප්‍රශ්නය සහ අනිත් පැත්තේ ආන්සර් එක බලා ගන්න පුළුවන් ඊට අමතරව අපිට quizzes හදා ගන්න පුළුවන් අපි මේ insert කරලා තියෙන sources වලින්. ඊට අමතරව infographic එකක්. අපි social media post එකක් වගේ එකක් හදා ගන්න පුළුවන්. මේකෙදී අපිට බලා ගන්න පුළුවන් post type එකට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව data table එකක් හදා ගන්න පුළුවන්. මේකේ විශේෂ කරුණුත් එක්ක අපිට table එකක් හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි මේ විදිහට මම එක source එකක් add කරගත්තා මම ඔයාලට පෙන්නන්නම් දැන් කොහොමද අපි ඉන්ටර්නෙට් එකේ search කරලා කොහොමද මේකට sources add කරගන්නේ කියලා. හරි මම මෙන්න මේ විදිහට මානව විශ්නායු පද්ධතිය කියන එක topic එක copy කරගන්නවා. copy කරගෙන ඉවර වෙලා ඔයාලට පේන මෙතන add source කියන එකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා search the web for new sources කියලා. හරි මම එතන මෙන්න මේ විදිහට අපේ topic එක paste කරනවා. හරි paste කරලා ඉවර වෙලා මම මෙතන past research කියන එක දෙනවා. දීලා ඉවර වෙලා මම මේක මේ විදිහට send කරනවා. අපිට බලා ගන්න පුළුවන් research එක මේ විදිහට start වෙලා තියෙනවා. website ගණනාවක් research වෙන ගමන් තමයි තියෙන්නේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට sources 10ක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන view කියන button එක click කරාට පස්සේ මේ sources මොනවද කියන එක වැඩි දුර බලා ගන්න. එතරින් එහාට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේ sources එකක් ඉදිරියෙන් තියෙනවා new tab option එක. මේ විදිහට කුඩා ඊතලයක් තියෙනවා. අන්න ඒක click කරාම මේක new tab එකකින් open කරලා අපිට බලා ගන්න පුළුවන් ඒ තියෙන document එක හෝ video එක හෝ site එක මොකක්ද කියලා. ඉතින් ඒ විදිහට proof කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේවා අපි මේකට පාවිච්චි කරනවද නැද්ද කියන එක තෝරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඉදිරියෙන් තියෙන හරි ලකුණ ක්ලික් කරලා ඔයා මේක පාවිච්චි කරනවද නැද්ද කියන එක බලා ගන්න. ඉතින් මේ විදිහට මම මේ ටික් එක දැම්මට පස්සේ මේක අපි පාවිච්චි කරනවා. මේ ටික් එක අයින් කරාට පස්සේ මේක පාවිච්චි කරන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මේ විදිහට මම මේ ටික් එකක් දාලා මේක import කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ sources 10 මෙතෙන්ට import වෙනවා. හරි මේ විදිහට insert වෙන ටිකෙන් අපිට සමහර වෙලාවට බලා ගන්න පුළුවන් සමහරක් sources මෙතෙන්ට insert වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට අපිට පුළුවන් ඒ අනවශ්‍ය දේවල් ටික delete කරගන්න. ඔයාලට ඒ source එක ඉදිරියෙන් තියෙන පුංචි dot තුනක් more කියනවා අපිට පෙන්නනවා බලා ගන්න පුළුවන්. මේ more කියන dot තුන click කරාට පස්සේ ඔයාලට මේ source එකක් remove කරගන්න සහ ඔයාලට විශේෂිත sources තියෙනවා නම් ඒවා rename කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මේක rename කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ sources එක අවශ්‍ය නැත්නම් remove කරගන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාලට මේක remove කරගන්න නැතුව වැඩ කරන්න ඕන නම් ඔයාලට මෙන්න මේ tick එක දාන්න පුළුවන්. නැත්නම් tick එක අයින් කරගන්න පුළුවන්. හරි මේ විදිහට මම මේ text ටික දාලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකෙන් audio එකක් හදාගන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන studio කියන section එකේ තියෙනවා audio overview කියන option එක. මම audio overview කියන තැනට ගිහිල්ලා ඔයාලට පේන්නේ ඉතින් මෙතන පොඩි arrow එකක් තියෙනවා. මම ඒක මේ විදිහට click කරනවා. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක customize කරන්න එනවා. ඉතින් අපිට පුළුවන් අපේ audio එක customize කරන්න. ඉතින් ඒකේ format එක බලා ගන්න පුළුවන් deep drive, brief, critical ඒ වගේම debate විදියට. ඉතින් ඔයාලා කැමති option එකක් මෙතනින් තෝරලා මම මෙතන
brief කියන එක දෙනවා. සහ ඔයාලට මෙතන language එක select කරගන්න පුළුවන්. හරි මෙතන language එක ඔයාලට අවශ්‍ය language එක select කරලා මෙතනදී focus වෙන්න ඕනි මොකක්ද කියන එක ඔයාලට select කරගන්න සහ type කරගන්න පුළුවන්. කැමති එකක් ඔයාලට මෙතනින් select කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙන්න මෙතන තියෙන ටිකත් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මම ඒ ටික දැනට පාවිච්චි කරන්නේ නැහැ. මම මෙතනින් generate කියන එක click කරනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඔඩියෝ එකක් ජෙනරේට් කරගන්න. දැන් අපි බලමු කොහොමද ප්‍රසන්ටේෂන් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ස්ලයිඩ් ඩෙස්ක් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මම ඒකේ මේ විදිහට තියෙන ඇරෝ එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ අපිට නැවතත් settings බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකෙදි details desk බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට presenter slides බලා ගන්න පුළුවන්. මම මේ විදිහට presenter slide කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවර වෙලා ඔයාලට මෙන්න මෙතනින් choose language කියන එක මාරු කරගන්න පුළුවන්. ඔයාලට කැමති language එකකට මම මෙතන සිංහල default set වෙලා තියෙන්නේ. මම මෙතනදී settings වලදී output language එක විදියට සිංහල කියන එක හදාගෙන තියෙන නිසා මම ඔයාලට පෙන්නන්නම් මේක generate කරන්න දාලා හරි මෙන්න මේ විදිහට අපිට පුළුවන් කැමති language එකක් මේකෙන් select කරගන්න. ඉතින් මේ විදිහට සිංහල select වෙලා තියෙන්නේ මම මේකෙදී default language එක විදිහට සිංහල select කරගෙන තියෙන නිසා. ඉතින් අපි බලමු මේක generate වුණාට පස්සේ කොහොමද මේ default language එක විදිහට සිංහලට මාරු කරගන්නේ කියලා. හරි මේ විදිහට මම length එක short කියන විදිහට add කරගන්නවා. මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් කොයි විදිහටද sliders ටික හැදෙන්න ඕනි කියන එක describe කරන්න පුළුවන්. මම මේ දැනට මෙතන describe කරන්න නැහැ. ඔයාලට කැමති නම් ඔයාලට මේක describe කරලා හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. දැන් මම මෙන්න මේ විදිහට මේක generate වෙන දානවා. හරි. දැන් අපි බලමු output language එක විදිහට කොහොමද සිංහල add කරගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන දකුණු පැත්තේ උඩම තියෙනවා settings icon එක. මම ඒක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් output language කියලා option එකක් තියෙනවා. මම output language කියන option එක මේ විදිහට select කරලා මෙතන සිංහල කියන එක මම කලින් select කරලා තිබ්බේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ arrow එක ක්ලික් කරලා ඉවර වෙලා ඔයාලගේ default කියන එක තියෙනවා නම් ඒක සිංහලට එහෙම නැත්නම් ඔයාලා කැමති භාෂාවකට හරව ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා save කියන option එක. ඒක ක්ලික් කරන්න ඔයාලට පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් video overview කියන option එක. ඉතින් මේකෙදි අපිට පුළුවන් video clip එකක් හදා ගන්න. මම මෙතන video overview කියන option එක ඉදිරියට ගිහිල්ලා මම මෙතන තියෙන arrow එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට format එක බලා ගන්න පුළුවන් අපිට explainer විදිහටද brief විදිහටද අවශ්‍ය කියලා. මම මෙතන brief කියන එක මේ විදිහට select කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන choose language කියන එක මෙතන default අපි සිංහල select කරලා තියෙන හින්දා ඒ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ මම මේ විදිහට choose visual style කියන එකට මම කැමති style එකක් තෝරනවා. ඔයාලට පුළුවන් ඔයාලත් කැමති style එකක් තෝරගන්න. හරි මේ විදිහට මම එකක් දෙනවා. දීලා ඉවර වෙලා මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ host මොකක් ගැනද focus වෙන්න ඕනි කියන එක ඔයාලට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මම මේ විදිහට දැනට මෙතන තියෙන එකක් add කරන්නම්. ඔයාලට පුළුවන් ඔයාලා කැමති එකක් මෙන්න මෙතනට add කරන්න. කොයි වගේ තැනක්ද මේකෙදි වැඩිපුර focus වෙන්න අවශ්‍ය කියලා. හරි. දැන් මේ විදිහට මම මේකත් generate වෙන්න දානවා. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේකෙම ඔප්ෂන් එකක් තියෙනවා mind map කියන ඔප්ෂන් එක. ඒකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් අර වගේම arrow එකක් තියෙනවා. මම ඒක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඒකෙදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ topic ගැනද කතා කරන්න ඕනි කියලා. මේකෙදි මේක විශේෂයෙන් අපි දෙන්න අවශ්‍ය නැහැ. මම ඒක දෙන්නේ නැතුව මේ විදිහට generate කියන එක ක්ලික් කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් ඒක generate වෙන්න පටන් ගත්තා. හරි ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් මේකෙදි තව ඔප්ෂන් ගණනාවක් report කියන ඔප්ෂන් එක. මම මේකේ report කියන option එක මේ විදිහට click කරනවා. click කරාට පස්සේ අපිට එක එක format බලා ගන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන් report එකක් ඒ වගේම briefing doc එකක් විදිහට හදා ගන්න පුළුවන් blog post එකක් විදිහට හදා ගන්න පුළුවන් study guide එකක් විදිහට හදා ගන්න පුළුවන්. මම මේකෙදි මේක educational video එකක් නිසා study guide කියන එක මේ විදිහට click කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒකත් generate වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ෆ්ලෑෂ් කාඩ් කියන ඔප්ෂන් එක. ඉතින් මේ ෆ්ලෑෂ් කාඩ් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මම කලින් කිව්වා වගේ ඔයාලට එක පැත්තක ප්‍රශ්නය සහ අනිත් පැත්තේ උත්තරය තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මම මේක ඉදිරියෙන් තියෙන මේ arrow එක ක්ලික් කරනවා.
ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් number of card. ඒ කියන්නේ කාඩ් කොච්චරක් හැදෙන්න ඕනද කියලා. ඉතින් මේකේ fever කියන එක දැම්මොත් එහෙම අපිට ටිකක් අඩුවෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව අපිට standard කියන එක තියෙනවා සහ more කියන එක තියෙනවා. මේකෙන් මම ඔයාලට fever කියන එක දානවා. ඊට පස්සේ easy කියන mode එක දෙනවා. මේකෙදි අපිට හැදෙන ප්‍රශ්න කොයි වගේ ලෙවල් එකෙන්ද කියන එක තමයි ඔයාලට වෙනස් කරගන්න තියෙන්නේ. ඒ වගේම මීඩියම් ලෙවල් එකේද හાર્ඩ් ලෙවල් එකේද ඒ කියන්නේ ගොඩක් අමාරු ප්‍රශ්නද කියන එක තමයි මෙතනදී ලෙවල් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේකෙදි අපි කතා කරන ටොපික්ස් ටිකත් මේකෙදිත් අපිට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි ඊට පස්සේ අපි මෙතනදී ජෙනරේට් කියන එක ක්ලික් කරනවා. ඊළඟට අපි quizzes කියන එකට ගියොත් එහෙම මම quizzes කියන තැනත් ඉදිරියෙන් තියෙන arrow එක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අර option ටිකම තියෙනවා. මම ඒකෙත් ඒ option ටිකම තෝරනවා. ඔයාලට කැමති විදිහට මේව generate කරලා බලන්න පුළුවන්. ඔයාලට ගැළපෙන විදිහට එනවද කියලා. හරි ඊට පස්සේ ඔයාලට මේ විදිහට දීලා මෙතන topic එකක් ඔයාලට කැමති නම් select කරන්න type කරන්න පුළුවන්. දීලා ඉවර වෙලා මම මෙතනින් generate කියන එක ඒකෙත් ක්ලික් කරනවා. හරි දැන් අපි බලමු මෙන්න මේ විදියට අපේ report එක generate වෙලා තියෙනවා mind map එක generate වෙලා තියෙනවා සහ අපේ audio එක generate වෙලා තියෙනවා. හරි මේ විදියට මම අපේ report එක මුලින්ම ඔයාලට open කරලා පෙන්නන්නම්. හරි report එක open කරාම මෙන්න මේ විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් study guide එකක් විදියට හැදුව report එක මෙන්න මේ විදියට අපිට බලා ගන්න පුළුවන්. හරි මම නැවත studio එකට යනවා. නැවත studio එකට ගිහින් ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට mind map එක create වෙලා තියෙනවා. හරි mind map එක බලුවම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි mind map එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ arrows උඩ click කරාට පස්සේ අපිට මේක expand කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේක expand කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේවා download කර ගන්න පුළුවන්. මේවා images විදිහට download කර ගන්න පුළුවන්. එතකොට ඔයාලා download කරගනිද්දී මේක full expand කරන්න. ඒ කියන්නේ මේක expand කරලා තියෙන තරමට තමයි ඔයාලගේ download වෙන්නේ. මම මෙතනදී මේක download කරොත් එහෙම මේ තියෙන screen එකේ තියෙන ටික තමයි මට download වෙන්නේ image එකක් විදියට. ඉතින් ඔයාලට පුළුවන් මේක උපරිම expand කරලා ඉවර වෙලා ඔයාලට download කරගන්න පුළුවන්. හරි මම මෙන්න මේ විදියට මේක close කරගන්නවා. close කරගෙන ඉවර වෙලා මම ඔයාලට පෙන්නන්නම්. ඊළඟට අපේ generate වෙලා තියෙනවා ෆ්ලෑෂ් කාඩ් ටික. හරි මම ෆ්ලෑෂ් කාඩ් පත් ටික මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එක පැත්තක ප්‍රශ්නය තියෙනවා. ඊළඟ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් C answer කෙනෙක් උඩ ක්ලික් කරාට පස්සේ ඒකේ answer එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක හරිද වැරදිද කියන එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේක හරි කියලා සිලෙක්ට් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් ඊළඟ question එකට යන්න. ඒ විදිහට ඔයාලට කාඩ් පත් ටිකත් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි ඔයාලට මේ කාඩ් පත් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට නෝට්පෑඩ් එකකින් වගේ ඕපන් කරගන්නත් හැකියාව තියෙනවා. හරි ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ quizzes ටිකත් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට quizzes ටික ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් quizzes නිර්මාණය වෙලා තියෙනවා. හරි මේ විදිහට ප්‍රශ්නය සහ උත්තර ටික අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට එක උත්තරයක් උඩ ක්ලික් කරනවා. මම ක්ලික් කර උත්තරේ වැරදි. එතකොට ඊළඟ උත්තරේ තමයි හරි උත්තරය වෙන්නේ. හරි එතනින් එහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ යටම එනවා අපි ක්ලික් කරාට පස්සේ ආන්සර් එකක් explain කියන එක. හරි ඔයාලට explain කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් chat එකේ අපේ ප්‍රශ්නය submit වෙලා ඒකේ පොඩි summary එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රශ්නය විශ්ලේෂණය කරලා දෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ෆ්ලෑෂ් කාඩ් වලදී. හරි ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපේ presentation slide එක generate වෙලා නැහැ. මම මේක නැවත generate වෙන්න දානවා. මේ විදිහට delete කරලා මම නැවත මේක generate වෙන්න දෙනවා. හරි ඊට පස්සේ අපි බලමු මේකේ තව ඔප්ෂන් එකක් infographic කියන එක. හරි මේ විදිහට infographic කියන එක ඉදිරියෙන් තියෙන ඊතලයේ මම මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට language එක select කරගන්න පුළුවන්. ඊට අමතරව මේක portrait ද landscape ද square කියන එකත් අපිට select කරගන්න පුළුවන්. මම මේක portrait කියන එක දෙනවා. ඊළඟට visual style එක අපිට add කරගන්න පුළුවන්. මම මේක clay කියන එක දෙනවා වෙනසකටත් එක්ක අපි බලමු මොන වගේද generate වෙන්නේ කියලා.
ඊට පස්සේ level of details කොහොමද මේක details එන්න ඕනි. ඒ කියන්නේ අපි හදන poster එකේ අපි හදන infographic එකේ details ගොඩක් තියෙන්න ඕනිද කියන එක ඔයාලට මේකෙදී select කරගන්න පුළුවන්. හරි මේ විදිහට මම detail කියන එක select කරගන්නවා. ඊට අමතරව ඔයාලට මෙතනදී infographic එක කොහොමද create වෙන්න ඕන කියන එකත් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි ඊළඟට මම මේක නැවත generate වෙන්න දානවා. හරි ඊළඟට අපිට අවසාන ඔප්ෂන් එක තියෙනවා මෙන්න මෙතන data table කියන එක. data table කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඒක ඉදිරියෙන් තියෙන arrow එකක්. අන්න ඒක මම ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඒකෙදිත් ඔයාලට විශේෂ දෙයක් කරන්න නැහැ. language එක select කරන්න සහ describe කරන්න තමයි තියෙන්නේ. මම මේක describe කරන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය නම් ඒක describe කරන්න. එතකොට මේකෙදි ඔයාලට තියෙන්නේ data table එක කොයි විදියටද හැදෙන්න ඕනි කියන එක ඔයාලට මේකෙදි දෙන්න තමයි තියෙන්නේ. සහ ඔයාලට මෙන්න මෙතන example ටිකකුත් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි මම දැන් මේක මේ විදියට generate වෙන්න දෙනවා. හරි දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ voice එක මේ විදියට හැදිලා තියෙනවා. හරි මම audio view එක ඔයාලට මෙන්න මේ විදියට play කරලා පෙන්නන්නම්. මිනිසාගේ ස්නායු පද්ධතිය සහ එහි සෞඛ්‍ය ගැන අපි ගෙනෙන කෙටි සාරාංශ තමයි මේ. අපේ ඇඟේ හැම දෙයක්ම පාලනය කරන ප්‍රධාන මෙහියුම් මධ්‍යස්ථානය වෙන මේ ස්නායු පද්ධතිය කාර්යබහුල ජීවිතයක් ගත කරන අය හරියටම පෝෂණය කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක ඇත්තටම ගොඩක් වැදගත්. හරි. පළමුව මේකේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරමු. ඔයා දන්නවද මොළයයි සුෂුම්නාවයි එකතු වෙලා අපේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය හැදෙද්දී පර්යන්ත පද්ධතියෙන් තමයි ඇඟේ අනිත් අවයවවලට පණිවිඩය යවන්නේ. මේකේ මූලිකම ඒකකය වෙන්නේ නියුරෝන. එහෙමත් නැත්නම් ස්නායු සෛල. මේ නියුරෝන දිගේ විද්‍යුත් හා රසායනික පණිවිඩ එහා මෙහා යන එක හරියටම කාර්යබහුල තොරතුරු අධිවේගී මාර්ගයක වාහන යනා වගේ වැඩක්. දැන් දෙවනුව අපි බලමු මේක ගැන තියෙන ලොකුම මිත්‍යාවක් ගැන. අපිට ප්‍රමුඛව තියෙන්නේ වම් මොළය හරි දකුණු මොළය හරි කියලා හිතන එක සම්පූර්ණ බොරුවක්. වම් පැත්ත තර්කණයටත් දකුණු පැත්ත නිර්මාණශීලීත්වයටත් උදව් වුණාට අපි වැඩක් කරද්දී මේ අර්ධගෝල දෙකම එකට එකතු වෙලා තමයි වැඩ කරන්නේ. ඒක හරියට දක්ෂ හරි අපිට මෙන්න මේ වගේ audio එකක් සරලවම generate කරගන්න පුළුවන් මේ notebook LM tool එක හරහා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ notes මොනවා හරි තියෙනවා නම් සහ ඔයාලගේ files මොනවා හරි තියෙනවා නම් ඒ ටික notebook LM tool එකට upload කරලා ඒ හරහා ඔයාලට audio overview එකක් සහ මම මේ කියලා දුන්න ස්ටුඩියෝ එකේ තියෙන දේවල් ඔයාලට නිර්මාණය කරගන්න, ඒ කියන්නේ generate කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ ටේබල් එකත් ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පද්ධතිය හෝ අවයවය මොකක්ද කියන එක තියෙනවා. ප්‍රධාන කොටස් තියෙනවා. ප්‍රධාන කාර්යයන් තියෙනවා. ඉතින් අපිට පහසුවෙන්ම මේකේ බ්‍රීෆ් එකක් ටේබල් එකකින් අරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ඉන්ෆෝග්‍රැෆි එකත් නිර්මාණය වෙලා තියෙනවා. මම ඒක ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මිනිස් ස්නායු පද්ධතිය සහ නිරෝගී භාවය පිළිබඳ ඉන්ෆෝග්‍රැෆි එකක් ලස්සනට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකත් ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් බටන් එකට ක්ලික් කරාට පස්සේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි අපිට බලා ගන්න පුළුවන් දැන් අපේ වීඩියෝ එකත් මේ විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. හරි මම මේක මේ විදිහට ප්ලේ කරලා පෙන්නන්නම්. මේ විදිහට එක ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඔයාලගේ ඇඟේ හැමදේම පාලනය කරන මේ පුදුමාකාර ස්නායු පද්ධතිය ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලාද අපි බලමු. මොළයේ ප්‍රධාන කොටස් වල ඉඳලා ඊටාම කුඩා නියුරෝන සෛල දක්වා මේකේ හැඩය අපි තේරුම් ගනිමු. හෝමෝන වලට වඩා ගොඩක් වේගෙන් ඇසිපිය ගහන සැනින් අපේ ඇඟ පාලනය කරන්නේ මේ ස්නායු පද්ධතියයි. මුලයයි සුෂුම්නාවයි තොරතුරු හිතද්දී පරියන්ත ස්නායු තමයි මේ පණිවිඩ මුළු ඇඟ පුරාම අරන් යන්නේ. මේ තියෙන්නේ අපේ ප්‍රධාන කන්ට්‍රෝල් රූම් එක. මොළය. මේක හිස් කබල ඇතුලේ හරිම ආරක්ෂිතවයි තියෙන්නේ. මෙතන මාර දෙයක් තියෙනවා. මොළේ දකුණු පැත්තෙන් ඇඟේ වම් පැත්තත් වම් පැත්තෙන් දකුණු පැත්තත් හරස් අතටයි පාලනය වෙන්නේ. හරස් කඩක් අරන් බලවොත් අපිට පූර්ව මොළය, මධ්‍ය මොළය වගේම අපර මොළය පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. මතකය, බුද්ධිය වගේම ඉගෙනීම වගේ අති සංකීර්ණ වැඩ ඔක්කොම පාලනය වෙන්නේ මේ දැවැන්ත මස්තිෂ්කය හරහා. මේ මස්තිෂ්කය තවත් ප්‍රධාන කණ්ඩිකා 4කට බෙදෙනවා. මේ එක එකකට විශේෂිත වුණු රාජකාරී තියෙනවා.
ලලාට කණ්ඩිකාවෙන් අපි හිතන්න තර්ක කරන්න පාවිච්චි කරද්දි ස්පර්ශය වගේ දේවල් තේරුම් ගන්නේ පාර්ශ්වික කණ්ඩිකාවෙන්. අර පේන දේවල් තේරුම් ගන්නේ අපර කපාලෙන්. ඒ වගේම අපිට ඇහෙන දේවල් සුවඳ දැනෙන්නේ ශංගක කණ්ඩිකාවෙන්. හරි. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලස්සන වීඩියෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා. හරි. අපිට මෙන්න මේ විදිහට ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එකක්, ඒ වගේම වීඩියෝ එකක්, ඉන්ෆෝග්‍රැෆි එකක්, ටේබල් එකක්, ඒ වගේම ක්විසස් ටිකක්, ෆ්ලෑෂ් කාඩ් ටිකක් සහ රිපෝට් එකක්, මයින්ඩ් මැප් එකක් වගේම ඔඩියෝ ඕවියෝ එකත් ලේසියෙන්ම ජෙනරේට් කරන්න පුළුවන් ටූල් එකක් තමයි අපිට ෆ්‍රී Google ආයතන විසින් ලබා දීලා තියෙන මේ Notebook LM ටූල් එක කියන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඔබ ගාව තියෙන PDF, වීඩියෝස් එහෙම නැත්නම් තොරතුරු ගන්න පුළුවන් ඕනෑම සෝස් එකක් ඇඩ් කරලා මෙන්න මේ වගේ දේවල් ටිකක් නිර්මාණය කරගන්න.